අයිබෝන් යාළුවනේ ඔන්න අදත් රජබුදුන් ෆුඩ් කිචන් ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. ඉතින් මම වෙනද වගේම අදත් ඔයාලට රසමලස් රෙසිපියක් අරගෙන ආවිල්ලා තියෙන්නේ. ඒ තමයි බබල් ටී. මේ තියෙන විශේෂය තමයි බබල් ටී සාම්ප්‍රදායික විදියට හදනවා නම් අපි පාවිච්චි කරන්නේ මඤ්ඤොක්ක පිටිනේ. ඉතින් මම අද ඔයාලට කියලා දෙනවා ගෙදර තියෙන සව්වහල් ටිකකින් මේ බබල් ටී එක හදාගන්න විදිය. ඉතින් බලමු මොනවද ඒ සඳහා අවශ්‍ය වන ඉන්ග්‍රීඩියන්ට්. පළමුවෙන්ම අපි අපේ සව් ඇට ටික බ්ලෙන්ඩර් එකක ආධාරයෙන් සිහින්ව කොටා ගන්නවා. කොටාගෙන හොඳට හලා ගන්න. ඉතින් එහෙම හලාගත්තු සව් ග්‍රෑම් 50 තමයි මම පාවිච්චි කරන්න තියෙන්නේ මේ වෙලාවේ. ඒ වගේම සුගර් ග්‍රෑම් මෙතන තියෙනවා 10ක් පමණ. ඒ වගේම අවශ්‍ය ප්‍රමාණයට තේ කොළ, cornflour teaspoon 2යි, cocoa powder teaspoon 2ක් තියෙනවා, තේ හැඳි 2යි, අවශ්‍ය ප්‍රමාණයට කිරි, සීනි ග්‍රෑම් 250ක් පමණ මම අරන් තියෙනවා. ඔයාලට අවශ්‍ය ප්‍රමාණයට රස ප්‍රමාණයට අනුව සීනි. ඒ තමයි අපට මේ බබල් ටී එක හදාගන්න අවශ්‍ය ද්‍රව්‍ය. පළමුවෙන්ම අපි අපේ තේ එක හදාගන්න සූදානම් වෙන්නේ. තේ එක හදාගන්න භාජනයට තේ කොළ ටික දාලා ඒකට උණු වතුර ටිකක් දාලා තැම්බෙන්න පැත්තකින් තියලා ඒක සීතල වෙන්න අරින්න. මම මේ තේ ටික හදාගත්තු ආකාරය තමයි ඔයාලට මේ පේන්නේ. අපේ ඊළඟ පියවර තමයි අපේ බබල් ටී එකට අවශ්‍ය බබල් ටික සාදා ගන්න එක. ඉතින් ඒ සඳහා අවශ්‍ය සව් ග්‍රෑම් 50ක්, ඒ වගේම සීනි ග්‍රෑම් 20, ඒ වගේම cornflour, cocoa powder මේ සඳහා මම භාවිත කරනවා. මේ මිශ්‍රණය හොඳින් මිශ්‍ර කර අනා ගැනීමට මම භාවිත කරන්නේ සාමාන්‍ය මද රස්නේ වතුර. මද රස්නේ වතුරේ ස්වල්පේ දමමින් අපි අපේ මේ මිශ්‍රණය අනා ගන්නවා. ඉතින් බලන්න මම කොහොමද මේ මිශ්‍රණය අනාගන්නේ කියලා. විශේෂයෙන්ම ඔයාලට කියන්න ඕනේ මේ මිශ්‍රණය හදා ගන්නකොට වතුර එකපාරට දමන්න නැතුව ස්වල්පේ දමමින්. මොකද වතුර වැඩි වෙන්න පුළුවන්. ඒ නිසා ටික දමමින් අනා ගන්න පදමට එනතුරු. අපි දැන් මේ වෙනකොට අපේ බබල් හදාගන්න මිශ්‍රණය සූදානම්. දැන් අපි යන්නේ ඒක අපලා හදාගන්න. ඉතින් මම ප්‍රථමයෙන්ම අපේ බෝඩ් එකට දාගත්තා cornflour ටිකක් ඇලෙන්නේ නැති වෙන්න. ඉතින් බලන්න කොහොමද මම ඒක කරන්නේ කියලා. කුඩා කැබලි වලට කපලා ඒවා පෝල කරගන්නවා. ඔයාලට පේනවා ඇති. ඉතින් මේ ආකාරයට ඔයත් හදාගන්න. මම මේ හදාගත්තු බෝල ටික තමයි ඔයාලට පේන්නේ. හදාගත්තු බෝල ටික අපි නඩ ලුණු වතුරේ විනාඩි 15ක් පමණ තඹ ගන්න ඕනේ. ඉතින් ඒ ආකාරයෙන් තඹ ගන්න විදියයි ඔයාලට මම මේ පේන්නේ. හොඳින් බලන්න විනාඩි 15ක් පමණ අපි මේ බෝල ලුණු වතුරේ තඹ ගන්න ඕනේ. විනාඩි 15කට පස්සේ අපේ බබල් ටික තමයි ඔයාලට මේ පේන්නේ. මේ බබල් ටික හොඳට සීතල වෙන්න ඇරලා තමයි අපට ඊළඟ පියවරට යන්න වෙන්නේ. ඉතින් බලමු
ඊළඟ පියවර අපේ මොකක්ද කියලා. මම සූදානම් කරගත්තු සීනි ග්‍රෑම් 50ට වතුර කෝප්ප භාගයක් එකතු කරමින් එම වාජනය ලිපේ තියලා මම සීනි පැණි එකක් හදා ගන්නවා. ඉතින් ඒ සීනි පැණි එකේ හොඳින් බුබුලු දමන විට තමයි අපේ මේ බබල් ටික මේ පැණි එකට එකතු කරන්නේ. ඒකත් විනාඩි 10ක් පමණ ඒකේ තැම්බෙන්න ඕන. ඉතින් බලන්න කොහොමද අපි ඒක කරගන්නේ කියලා. විනාඩි 10කට පස්සේ අපේ බබල් කොහොමද කියලා අපි බලමුකෝ. මේ තියෙන්නේ සීනි පැණි එකෙන් ඉවතට ගත්තු අපේ බබල් ටික. ඔන්න දැන් මම සූදානම් වෙන්නේ අපේ බබල් ටී එක හදාගන්න. මම තෝරාගත් කප් එකට හදාගත් බබල් ටික මුලින්ම දාගන්නවා. ඊළඟට පිළිවෙලින් අපි තේ කුඩු වලින් හදාගත් තේ පානය යම් ප්‍රමාණයක් එකතු කරනවා. ඊළඟට අපි එකතු කරන්නේ අපි හදාගත්තු කිරි. ඔයාගේ කැමැත්ත අනුව ඔයාට පුළුවන් අයිස් කැට කීපයක් මේ සඳහා එකතු කරගන්න. එකතු කරලා හදලා බලන්න. රස නම් මට කමෙන්ට් කරන්න, ලයික් කරන්න. මම හිතනවා ඔයාලා මේ රෙසිපියට කැමති වෙයි කියලා. මම බලාපොරොත්තු වෙනවා ඔයාලගේ කමෙන්ට්. ඉතින් යාළුවනේ ඔන්න මම අද ඔයාලට ගෙනාවේ රසම රස බබල් ටී රෙසිපිය. ඉතින් ඒ වගේම නැවතත් රසම රස රෙසිපියක් අරගෙන ලබන සතියේ ඔයාලව හම්බ වෙන්න මම එනවා. එතෙක් ඔයාලට තෙරුවන් සරණයි.